ආයුබෝවන් ඔයාලා මේක තුලනේ චිරාන්ත ටෙක් එකේ අපේ YouTube channel එකේ මේ වීඩියෝ වලට ගෙනාවේ එළඹෙන මාර්තු 22 වෙනිදා ආරම්භ වන IPL තරගාවලිය ඔයාලට බලන්න පුළුවන් channel ගැන සහ ඒ ඩයලොග් කාර්යයෙන් ඉතින් ඔයාලට හඳුන්වලා දෙලා තියෙනවා පැකේජ් එක. ඒ පැකේජ් එක කොහොමද ඇක්ටිවේට් කරගන්නේ කියලා සහ ඔයාලට ෆෝන් එකෙන් කොහොමද මේ IPL තරගාවලිය බලන්නේ කියලා තමයි මේ වීඩියෝ එකෙන් ඔයාලට ගෙනාවේ. ඊට කලින් අපේ channel එක subscribe කරලා නැත්නම් subscribe කරන්න bell icon එක touch කරලා notification all කරලා තියාගන්න. වැඩි කතා නවර අපි යමු වීඩියෝ එකට. එළඹෙන මාර්තු 22 වෙනිදා ඉඳන් තමයි IPL තරගාවලිය පවත්වන්නේ. දවස් 70ක් පුරාවට මේ තරගමාලාව පවත්වනවා. ඒ සඳහා ඩයලොග් කාර්යතුල ඉතින් ඔයගොල්ලෝට දැන් පැකේජ් එකක් හඳුන්වා දීලා තිනවා. මේ පැකේජ් එකට channel 5ක් අඩංගු වෙනවා. ඔයාලා දැන් මේ පැකේජ් එක ඇක්ටිවේට් කරගෙන මේ තරගාවලිය උණුසුම විඳින්න පුළුවන්. 349කට ඔයාලට මේ පැකේජ් එක මෙලදී ගැනීමේ හැකියාවක් තියෙනවා. අපි බලමු කොහොමද මේ පැකේජ් එක ඇක්ටිවේට් කරගන්නේ කියලා. ඔයාලා මේ පැකේජ් එක ඇක්ටිවේට් කරගන්න ඕන නම් ඔයාලා මුලින්ම මේ විදිහට මැසේජ් එකක් යොමු කරන්න ඕනි 077 679 679 කියන නම්බර් එකට ඔයාලා මැසේජ් එකක් යොමු කරන්න ඕනි. ඔයාලා මැසේජ් එකක් යවන්න ඕනි ටෙක්ස්ට් ඔන් කියලා හිස්තනක් තියන්න. ඊට පස්සේ ඔයාලගේ ඩයලොග් TV ගිණුම් අංකය සඳහන් කරන්න. ඊට පස්සේ ආයෙත් හිස්තනක් තියලා 70යි 70 කියලා සඳහන් කරලා ඔයාලට පුළුවන් මේ පැකේජ් එක ඇක්ටිවේට් කරන්න. මම ආයෙත් කියනවා ඔයාලට ටෙක්ස්ට් ඔන් හිස්තනක් තියන්න ඕනි. ඊට පස්සේ ඩයලොග් TV ගිණුම් අංකය සඳහන් කරන්න. ඊට පස්සේ ආයෙත් ස්පේස් එකක් තියලා 70යි 70 කියලා සඳහන් කරලා ඔයාලට 077යි 679 679 කියන නම්බර් එකට මැසේජ් එකක් යොමු කරලා ඔයාලට පුළුවන් මේ පැකේජ් එක ඇක්ටිවේට් කරගන්න. ඒ වගේම ඔයාලට මේක ෆෝන් එකෙන් අරබනවා නම් ඔයාලට ඩයලොග් TV view app එක හරහා ඔයාලට මේ තරගමාලාවේ මාර්තු 22 වෙනිදා සිටන් මේ තරගමාලා අවසානයේ දක්වා දින 70ක් පුරාවට මේ තරගමාලාව නැරඹීමේ හැකියාව තියෙනවා. ඔයාලට මේ ඩයලොග් TV ලබා දෙන පැකේජ් එක දින 70ක් තමයි බලන්නේ. දින 70කට channel 5ක් මේකෙන් නැරඹීමේ හැකියාවක් තියෙනවා. රුපියල් 349කට තමයි ඔයාලට මේ පැකේජ් එක දැන් ලබා ගැනීමේ හැකියාවක් තියෙන. ඒ නිසා ඔයාලා දැන් මේ පැකේජ් එක ඇක්ටිවේට් කරගෙන IPL උණුසුම විදින්න මේ වගේ වීඩියෝ ඉදිරියටත් බලා ගන්න නම් අපේ channel එක subscribe කරලා bell icon එක touch කරලා notification all කරලා තියාගන්න. ඊළඟ වීඩියෝ එකකින් ඉක්මනින් හමු වෙමු.